අයිබෝනවල එකතු වෙලා ඉන්නේ 2014 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්තරේ 31 ඉඳලා 40 වෙනකන් තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නයි. ඉතින් මීට කලින් එකේ ඉඳලා 10ට එතකොට 11 ඉඳලා 20ට 21 ඉඳලා 30ට කියන වීඩියෝසුත් අපි කළා. ඉතින් ඒවයි යම්කිසි දෙයක් මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් දකුණු පැත්තේ උඩ කොනේ I අකුරක් වැටිලා ඇති. ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මීට කලින් වීඩියෝ එක හොයාගන්න. එතන ඉඳලා යම්කිසි මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒකෙන් ගිහින් ඒකත් බලලා මෙතෙන්ට එන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් අපි ඉස්සරහට යමු 31 වෙනි ප්‍රශ්නේ. ජීවනීගේ වයස අවුරුදු 11කි. ඇයගේ මවගේ දැන් වයස ජීවනීගේ වයසමෙන් 3 ගුණයකට වඩා අවුරුදු 3ක් වැඩියලු. එතකොට ජීවනී 11යි අම්මට වයස 11 + 3 ධන 3. 11 + 3ක් කියන්නේ 33යි. 33යි. ඒකට තව 3ක් එකතු වුණාම 36යි. තව අවුරුදු 4කින් මවගේ වයස කීයද? මේකටත් තව 4ක් එකතු කරන්න කියලායි කියන්නේ. තවත් 4ක් එකතු කරපුවාම අවුරුදු 40යි මගේ වයස. මේකේ උත්තර තියෙනවද කියලා බලන්න ඕනේ. අපි අවුරුදු 40ක් තියෙන එක. තුන්වෙනි උත්තරේ තියෙනවා වයස අවුරුදු 40 කියලා. ඉතින් ඒක තමයි එතකොට හරි උත්තරේ වෙන්නේ. 32 වෙනි එක අවුරුද්දේ මාස කිහිපයකට දින 30 මාස කිහිපයකට 31 වන දිනයද තව මාස කිහිපයකට 30 වන දිනයද යෙදී ඇත. එසේනම් 28 දිනය යෙදී ඇති මාස ගණන කීයද? ඉතින් මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද අපිට බැලුමට අපි දන්නවා 28 තියෙන්නේ පෙබරවාරි මාසෙට විතරයි කියලා. නමුත් මේ ප්‍රශ්නේ අහන්නේ 28 කියන දවස තියෙන මාස කීයක් තියෙනවද කියලා. ඉතින් 28 කියන දවස පෙබරවාරි මාසෙටත් තියෙනවා. ඊට අමතරව සියලුම මාසවල 28 කියලා දවසක් තියෙනවා. එතකොට අපේ උත්තරය වෙන්න ඕනේ අවුරුද්දේ තියෙන මාස සම්පූර්ණ ගාන 12. ඒක තමයි උත්තරේ. ඊළඟට 33 වෙනි එක එක්තරා වර්ෂයක ඔක්තෝබර් මාස 17 වනදා බ්‍රහස්පතින්දා දවසකි. එම වර්ෂයේම නොවැම්බර් 17 වන දවස කවද්ද කියලා අහන්නේ. ඉතින් ඔක්තෝබර් මාස 17 අයමත් නොවැම්බර් මාස 17. ඒ කියන්නේ ඔක්තෝබර් ඉඳලා හරියටම මාසෙකින් නමුත් මාසයක් කියන්නේ දවස් 30ද 31ද කියන එක අපි හොයාගන්න ඕන. ඔක්තෝබර් මාසෙට දවස් 31ක් තියෙනවා. ඒක හොයන්නේ මෙහෙමයි. ඔයාලගේ වම් අත අරගෙන වම් අත මිට මෙලෙව්වොත් වම් අතේ මම මේ අඳින එක හතක් කියලා හිතාගන්න. මෙන්න මෙහෙම ඇඟිලි ටික ඔයාලට පේනවනේ ඇඟිලි ප්‍රධාන ඇඟිලි 4යි. ඊට අමතරව මහපට ඇඟිල්ල මෙහෙමනේ හිටින්නේ ඔයාලගේ අත මිට මෙලෙව්වොත්. එතකොට මෙන්න මේකෙන් හිතාගන්න පුළුවන් මාස දවස් 31 ඉවර වෙන දවස් කවද්ද කියලා. මෙන්න මෙහෙම මම කොළ පාටින් එක මාක් කරන්නම්. මෙන්න මෙහෙම උඩට එන ඒවා ඔක්කොම 31න් ඉවර වෙන ඒවා. ඊට අමතරව පල්හැට යන ඒවා දවස් 30න් ඉවර වෙන ඒවා. එහෙනම් බැලුවොත් අපි දැම්මොත් ඉලක්කම් දාමු අපි. ජනවාරි මාසේ දවස් 31ක් තියෙනවා. පෙබරවාරි ආයමත් මේ ඇතුළට යන එක 28යි තියෙන්නේ. ඊට පස්සේ මාර්තු 31යි, අප්‍රේල් 30යි, මැයි 31යි, ජූනි 30යි, ජූලි 31යි. ඊළඟට අපි ආපස්සට මෙතන ඉඳලම තමයි පටන් ගන්න. එතකොට ජූලි වලට පස්සේ අගෝස්තු ආයමත් 31යි, සැප්තැම්බර් 30යි, ඊළඟට ඔක්තෝබර් 31යි, නොවැම්බර් 30යි, දෙසැම්බර් 31යි. එහෙම තමයි අපි මාසවලට තියෙන දවස් මතක තියාගන්නේ. ඉතින් එතකොට ඔක්තෝබර් මාසෙට 31ක් තියෙන්නේ. ඒ කියන්නේ ඔක්තෝබර් 17 ඉඳලා නොවැම්බර් 14 දවස් 31ක් තියෙනවා. අපි ඊළඟට බලන්න ඕනේ. අපි දන්නවා ඔක්තෝබර් 17 කියන්නේ බ්‍රහස්පතින්දා දවසක් කියලා. එතකොට ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා දවසක් නම් අපි බලමු තව සති 4කින් බ්‍රහස්පතින්දා දවස කවද්ද කියලා.
තව සති 4කින් කියන්නේ මේකට දවස් 28ක් එකතු කළොත් එන දවස. මොකද සතියේ දවස් 7යි 7ක් 4 28යි. එතකොට මේකට දවස් 28ක් එකතු කළොත් අපි දන්නවා ඒනෙත් බ්‍රහස්පතින්ද දවසක්මයි කියලා. නමුත් අපි බලන්න ඕනේ හරියටම දවස් 31ක් වෙනකොට. එතකොට බ්‍රහස්පතින්දලා 31 බෙදීම අඩු කිරීම 28 කියන්නේ 3යි. ඒ කියන්නේ බ්‍රහස්පතින්දලා ඉස්සරහට දවස් 3ක් ගන්න නම් අපිට දැනගන්න පුළුවන් හරියටම නොවැම්බර් 17 වෙනිදා මොන දවසක්ද කියලා. බ්‍රහස්පතින්දලා ඉස්සරහට දවස් 3ක් බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ඉරිදා තමයි ඊළඟට එන දවස. එතකොට අපිට උත්තරේ විදිහට මෙන්න මේක ඉරිදා දවසක කියන එක යටින් ඉරක් අඳින්න පුළුවන්. තුන්වෙනි උත්තරේ 33ට. ඊළඟට වාර විභාගයකදී ආශා ගීතාට වඩා වැඩියෙන් ලකුණු ලබාගෙන ඇත. ආශා ගීතාට වඩා වැඩියෙන් ලබාගෙන තියෙනවා ලකුණු. එතකොට අපි ලියමු ආශා වැඩි ගීතාට වඩා. එතකොට ගීතා සීතාට වඩා අඩුවෙන් ලකුණු ලබාගෙන ඇත. අපි ඒක දැන් ලියන්න නැතුව එමු. සීතාට වඩා අඩුවිලු ගීතට. ඒ කියන්නේ ගීතා ඉන්නේ අඩු පැත්තේ. දැනට එයා තමයි කොනේ ඉන්නේ. ඊළඟට සීතා ආශාට වඩා වැඩියෙන් ලකුණු ලබාගෙන ඇත. එතකොට සීතා එන්නේ මෙතනට. වැඩිම ලකුණු සීතට, ඊළඟට ආශාට, තුන්වෙනියට තමයි ගීතට තියෙන්නේ. එතකොට මේකෙන් අහනවා වැඩිම සහ අඩුම ලකුණු ලබාගත් ළමුන් දෙදෙනා පිළිවෙලින් දක්වන්න. එතකොට 1 සහ 3 තමයි සීත සහ ගීත තමයි එන්න ඕන උත්තරේ. මම පළවෙනි එක තමයි උත්තරේ. මට හරියට පැහැදිලිව පේන්නේ නැහැ මේක. නමුත් පළවෙනි එක වගේ උත්තරේ. සීතා සහ ගීතා. තිස් 4 වෙනි එකට උත්තරේ. ඊළඟට අපි තවත් ඊළඟට යමු. 35 වෙනි එක. 35 වෙනි එකේ තියෙන්නේ ලීටර 3 භාජනයක් තියෙනවා. ලීටර 5 භාජනයක් තියෙනවා. මෙම භාජන දෙක පමණක් උපයෝගී කරගෙන ජලය ලීටර 4ක් නිවැරදිව මැනගත හැකිද? මැනගත හැකිද? ඉතින් හිතන්නකෝ ලීටර 5ට අපි වතුර එකක් අරගෙන ඒකෙන් ලීටර 3ට වතුර ටිකක් අයින් කළොත් එතකොට 5න් 3ක් අඩු වුණාම 5 අඩු කිරීම 3 කියන්නේ 2යි. එතකොට අපි දන්නවා අපිට ලීටර 2ක් මැනගන්න පුළුවන් කියලා ඒ විදිහට. ඉතින් ඒ වගේ දෙපාරක් කළොත් අපිට පුළුවන් ලීටර 4ක් මැනගන්න. මේක අහන්න ලීටර 4ක් මනින්න පුළුවන්ද කියලා ඒ භාජන දෙක විතරක් පාවිච්චි කරලා. එතකොට අපිට ඔව් පුළුවන් හැකිය. ඒක තව විදිහකට කරන්න පුළුවන් ලීටර 5 එකෙන් දෙකක් නෑ වෙන භාජනයක් ගැන කියලා නෑ. එතකොට අරක තමයි විදිය. බස් නැවතුම් පොලකින් සෑම විනාඩි 30කටම වරක් කොළඹට බස් එකක් පිටත් වේ. සෑම විනාඩි 45කටම වරක් අනුරාධපුරය බලා බස් රථයක් පිටත් වේ. උදෑසන 5:30ට පළමු බස් රථ දෙක කොළඹ සහ අනුරාධපුරය බලා පිටත් වේ. නැවත බස් රථ දෙක කොළඹ හා අනුරාධපුරය බලා එකවර පිටත් වන වේලාව කුමක්ද? එතකොට අපි මෙහෙම ගත්තොත් වෙලාව තියෙන මේ එකක් එක බස් එකක් හිතන්නකො මේක බිඳුව කියලා. ඊළඟට මේක 30 කියලා. මේක පැයයි කියලා. ඊළඟට මේක පැය එකමාර කියලා. ඒ විදිහට ගත්තොත් එක බස් එකක් මෙන්න මේ කියන තැන්වලදී පිටත් වෙනවා. තව බස් එකක් විනාඩි 45න් 45ට පිටත් වෙනවා. අපි ඒක දාමු මේ වෙන පාටකින්. මෙන්න මේ වෙලාවට පිටත් වෙනවා. ඊට පස්සේ ආයෙමත් ඒක පිටත් වෙන්නේ මෙන්න මේ වෙලාවට. ඒ කියන්නේ අපි වෙලාව ගැන හිතුවොත් විනාඩි 45 ඒවා දෙකක් මේක ආයෙමත් පාට වෙනස් කරන්න ඕන. මොකද පේන්නේ නැහැ වගේ. පියාමු රතු පාට. විනාඩි 45 ඒවා දෙකක් කියන්නේ ගණන් වල හැටියට නම් 90යි. නමුත් මේක විනාඩි වලින් ගත්තොත් විනාඩි 90ක් කියන්නේ පැය 1යි විනාඩි 30ක්. එතකොට පැය 1යි විනාඩි 30ක් කියන්නේ විනාඩි 30 වෙන් ගත්තොත් 3ක්. මේක විනාඩි 30 වෙන් ගත්තොත් 3ක්. එතකොට පළවෙනි බස් එක යම් කිසි වෙලාවක පිටත් වුණා නම්
ඊළඟට දෙවැනි අනුරාධපුර බස් එක පිටත් වෙන්නේ තා පැය එකහමාරක තව විනාඩි 45කින්. ඊටත් පස්සේ එක පිටත් වෙන්නේ පැය එකහමාරකින්. එතකොට තමයි පළවෙනි කොළඹ බලා යන බස් රථයේ තුන්වෙනි බස් රථය පිටත් වෙන්නේ. ඉතින් එතකොට අපි බලන්න ඕනේ 5:30 ඉඳලා 5:30 ඉඳලා පැය එකහමාරක් එකතු කරපුවාම එන වෙලාව කීයද කියලා. ඉතින් මේ පැය වලින් එකතු කළොත් 30 කියන්නේ 60යි. එතකොට අපි මෙතන බිංදුව දාමු. මොකද 60 කියන්නේ එක පැයක්. එතකොට 5යි 1යි 6යි 1යි 7යි. එතකොට පෙරවරු 7ට තමයි මේකේ හරියට බස් දෙකම ඊළඟට එකට පිටත් වෙන්නේ. එතකොට 36 වෙනි එකට උත්තරේ වෙන්නේ දෙවැනි උත්තරේ පෙරවරු 7. 37 වෙනි එකට නීලා ළඟ රුපියල් 100ක් රුපියල් 50ක් සහ රුපියල් 20 නෝට්ටු වලින් පමණක් රුපියල් 250ක් ඇත. ඇය ළඟ තිබෙන රුපියල් 20 නෝට්ටු ගණන කීයද? නීලා ළඟ තියෙනවලු 100 නෝට්ටුවකුයි 50 නෝට්ටුවකුයි ඉතුරු ටික 20 නෝට්ටු වලින් යම්කිසි ප්‍රමාණයක්. අපි දන්නේ නැහැ කොච්චරද කියලා. අපි ඒකට A කියලා දාගමු. මේ ටික ඔක්කොගේම එකතුව 250යි. එතකොට අපි දන්නවා 100යි 50යි කියන්නේ 150යි කියලා. අපි මෙන් 150ක් අඩු කළොත් එතකොට උත්තරේ වෙන්නේ 100යි. මේ 100 කියන එක 20ෙන් බෙදුවොත් අපිට දැනගන්න පුළුවන් 20 නෝට්ටු කීයක් තියෙනවද කියලා. 20 නෝට්ටු. එතකොට තියෙන්නේ 5යි. එයා ළඟ. එතකොට හරි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. ඊළඟට ABC ගස් තුනේ කුරුල්ලන් වසා සිටින ආකාරය මෙසේය. C ගසේ මෙන් දෙගුණයක් B ගසේ සිටි. අපි මේක ලියාගමු වෙන විදිහකට. C ගසේ ඉන්න ප්‍රමාණය වගේ දෙගුණයක් ඉන්නවලු B ගසේ. කියන්නේ දෙවරක් C කියන්නේ B කියන එකයි. එතකොට B සහ C ගස් දෙකේ සිටින කුරුල්ලන් ගණනයේ එකතුව B සහ C ගස් දෙකේ සිටින කුරුල්ලන් ගණනයේ එකතුව ඒ ගසේ සිටින කුරුල්ලන් ගණනට සමානය. එතකොට ඒ කියන්නේ B ධන C කියන්නේ A කියන එකයි. ඊළඟට B ගසේ එක් කුරුල්ලෙක් C ගසට පියඹා ගිය විට B ගසේ සිටින කුරුල්ලන් ගණන 3ක් වේ. අපි මේ එක් කුරුල්ලෙක් C ගසට පියඹා ගිය කියන ඒ කොටස අපි අමතක කරමු. අපි තේරුම් ගමු B ගසෙන් එක් කුරුල්ලෙක් ගියහම B වල සිටින කුරුල්ලන් ගණන 3 වෙනවා කියලා. ඒ කියන්නේ B ඍණ 1 කියන්නේ 3යි. එතකොට අපිට මේකෙන් දැනගන්න පුළුවන් B වලට තියෙන අගය කීයද කියලා. ඍණ 1 එහා පැත්තට ගියාම සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම අපිට ඒක ධන කරන්න පුළුවන්. එතකොට B සමාන වෙනවා 3 ධන 1ට. ඒ කියන්නේ 4යි. එතකොට අපි B දන්නවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් C කියන්නේ කීයද කියලා. මොකද අපි දන්නවා දෙවරක් C කියන්නේ B කියලා. ඒ කියන්නේ 2යි C සමානයි 4. එතකොට එහෙමනම් C කියන්නේ මේ වැඩි කිරීමේ තියෙන එක එහා පැත්තට ගියාට පස්සේ බෙදීම වෙනවා. ඒක C කියන්නේ 4 බෙදීම 2. ඒ කියන්නේ 2යි. දැන් අපි BC දෙකම දානවනේ අපිට ඒ දැනගන්න පුළුවන්. මොකද ඒ කියන්නේ B ධන C. එතකොට B ධන C සමානයි A. B කියන්නේ 4යි. C කියන්නේ 2යි. එතකොට A කියන්නේ 6යි. එතකොට අපි උත්තර ඔක්කොම ටික දානවා. A වලට 6යි සහ B 4යි C 2යි. අපෙන් අහන්නේ 38 වෙනි එක. ඒ ගසේ සිටින කුරුල්ලන් ගණන කීයද? A වල කුරුල්ලන් ගණන 6යි. මොකද A වලට උත්තරේ 6යි. ගස් තුනේම සිටින කුරුල්ලන් ගණන එකතුව කීයද? ගස් තුනේම සිටින කුරුල්ලන් ගණන එකතුව වෙන්නේ 6යි 4යි 2යි එකතු කරපුවම 6 4යි 2යි එකතු කරපුවම උත්තරේ 12යි. ඊළඟට අපි අන්තිම ප්‍රශ්නයට යමු පළවෙනි පේපරේ. ඒක මුලින් අපි කියවලා යමු මුත් කරන්න කලින් මොන වගේ ප්‍රශ්නයක්ද වෙන්නේ කියලා බලන්න. ඉලක්කමක් සිතා ගන්න. එය දෙගුණයක් කරන්න. ඉන් 2ක් අඩු කරන්න. දැන් 3ෙන් වැඩි කරන්න. එය 6ෙන් බෙදන්න. එයට එකක් එකතු කරන්න. ලැබුණු උත්තරය ඔබ මුලින් සිතූ ඉලක්කමට සමානද එකක් වැඩිද එකක් අඩුද කියලා අහනවා. ඉලක්කමක් සිතා ගන්න. අපි හිතමු ඉලක්කම
3 කියලා. ඊළඟට එය දෙගුණයක් කරන්න. ඒ කියන්නේ 6යි. ඉන් 2ක් අඩු කරන්න. ඉන් 2ක් අඩු කරම 4යි. දැන් 3ෙන් වැඩි කරන්න. 4 වරක් 3 12යි. එය 6ෙන් බෙදන්න. 6ෙන් බෙදුවම 2යි. එයට 2ක් එකතු කරන්න. එයට 2ක් එකතු කරන්න. එතකොට 4යි. ලැබුණු උත්තරය ඔබ මුලින් සිතු ඉලක්කමට එකක් වැඩිද එකක් අඩුද සමානද කියලා අහනවා. අපි මුලින් හිතුවේ 3ට වඩා එකක් 4 වැඩි. ඒක නිසා එකක් වැඩි කියන එක තමයි උත්තරේ. එතකොට දෙවෙනි එක තමයි ඒකට එන්න ඕනේ උත්තරේ. එහෙමනම් අපි පළවෙනි පේපර් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ආයෙමත් මතක් කරන්නේ මේක තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා මම කියන වේගය වැඩි නම් වීඩියෝ එක ආපස්සට දාලා ආයෙ පාරක් අහලා බලන්න. එහෙම නැත්නම් වීඩියෝ එක නතර කරලා ඔයාලා ගාන හදලා එතනින් එහාට ආයෙමත් ටිකක් දාලා බලන්න. ගාන හදන එක උත්තරයට යන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. උත්තරයට ගියේ කොහොමද කියලා තේරුම් ගන්න එක. ඒක නිසා වෙලාව අරගෙන ආපහු දාලා කොහොම හරි ඇයි ඒ උත්තරයට ආවේ කියන එක තේරුම් ගන්න බලන්න. ඒත් එක මේක තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාලා කියන්න මේක තේරුන්නේ නැහැ මේක ඇයි මෙහෙම වෙන්නේ. එහෙම නැත්නම් තව තියෙනවා නම් ප්‍රශ්න පත්‍ර ඔයාලා මේ වගේ මේ ප්‍රශ්න පත්‍රෙත් කළොත් හොඳයි නරකයි කියලා ඒ දේවලුත් කමෙන්ට්ස් වල මෙන්ෂන් කරන්න. අපි ඒවට යන්න බලමු. එහෙමනම් අපි දෙවෙනි කොටසෙන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. පළවෙනි කොටස මෙතනින් ඉවර වෙනවා මේ ප්‍රශ්න පත්‍රේ.